हाय යාළුවනේ ඔයාලා එකතු වෙලා නිජෙරියන් නීරෝ එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ channel එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉතින් මෙරිකල් ගාඩන් එකේ මේ රැයට මේ විදිහට තමයි පේන්නේ. වීඩියෝ එක දාන්න ටිකක් පරක් වුණා. ඉතින් ඒකට සමාව වෙන්න ඕන. ඔන්න ඉතින් ඇතුළට අපි දෙන්න ගියා. ඔන්න බලන්නකෝ. ඇතුළේ කොච්චර ලස්සනද කියලා ලයිට් තියෙනකොට ගොඩාක් ලස්සනයි. මම එදා ඩබල් වරුවේ වීඩියෝ එක දැම්මා. වරුවේ වීඩියෝ එක දාගන්න මට වෙලාවක් තිබ්බේ නෑ. ඉතින් වෙලාව තිබ්බ වෙලාවේ තමයි ඉතින් දැම්මේ. අර බලන්නකො අර මාලිගාව හරිම ලස්සනයි. මේ මාලිගාවේ පාට වෙනස් වෙනවා. වෙලාවෙන් වෙලාවට පාට වෙනවා. දැන් අර කොළ පාට, නිල් පාට ඒක වෙනස් පාට වලට ඒක මාරු වෙනවා. ඒක හරි ලස්සන තැනක්. මම ගොඩාක් ආසයි. මට ගොඩක් ලස්සන රෑ. දවලුත් ලස්සන නැතුව නෙවෙයි ඒනට රෑ අර ලයිට් එක අමුතු ඒකේ ලස්සනක් තියෙනවා. අර ඉතින් අපි දෙන ෆොටෝ ගොඩක් ඒකෙත් ඉතින් දැන් අර ඔයාලට පේනවා එක දේවල් ඉතින් හරියට පේන්නේ නෑ. ඉතින් වීඩියෝ කරගන්න බැරුව ගියා හරියට වීඩියෝ කරගන්න බැරුව ගියා කියන ඉතින් ගොඩාක් ලස්සන තැන් තියෙනකොට ඉතින් වීඩියෝ කරන්න ඒක මතක නැති වෙනවා. ඉතින් අපි දෙන්න බලන්නත් ඕනේ. අර ඔයාලට ඈත පේන විතර පඩිපෙළ කියන්න තියෙනවා. අන්න එතෙන්ට තමයි දැන් අපි යන්න හදන්නේ. මොකද එතෙන්ට උඩට ගියාට පස්සේ මෙරිකල් ගාඩන් එක වටේම බලන්න පුළුවන්. ඉතින් යන අතරතුරේ එක දේවල් තියෙනවා. සූර්යකාන්තම ගොඩාක් තියෙනවා ඒක. හරිම ලස්සනයි. ඉතින් කියන්න වචන නෑ. ගොඩාක් ලස්සනයි. ඔයාලත් ඉතින් පුළුවන් අය ඉන්නවනම් ඇවිල්ලා බලන්න. මම දන්න ගොඩාක් අය ඉතින් මෙතෙන්ට යනවා බලන්න. හරි ලස්සනයි. මේ ඇවිල්ලා බලන්න. මල් වලින් තමයි හැමදේම හදලා තියෙන්නේ. එයාලා ආකෘතිය හදලා ඒකට මල් වලින් පුරවලා තියෙන්නේ. මල් ගස් අනම්මන. දැන් අර එක තැනක අර ඈතින් පේන මොනරෙක්. ඈත පේන මොනරෙක්. ඒ මොනරගේ පිල් හදලා තියෙන්නේ මල් වලින්ම තමයි. ඉතින් දැන් අපි යනවා මෙතන උඩට. දැන් උඩට ගිහිල්ලා ඔයාලට පෙන්වන්නම්කෝ මේ කොහොමද පේන්නේ කියලා. ගොඩාක් පැහැදිලි නෑ. මොකද අර ලයිට් තියෙනවනේ ලොකුවට ඒක අපිට පේනවා වගේ නේ කැමරාවට ඒ තරම්ම පේන්නේ නෑ අර පැහැදිලිව. මොකද ලයිට් වල එළියත් එක්ක. ඉතින් අර පැත්තෙන් තියෙනවා ඔය කොමල් තමයි ඉතින් තියෙන්නේ. අන්න අර අලි පැංචෙක් ඉන්නවා. ඉතින් දැන් අපි අර උඩට ඇවිල්ලා මේ දෙවෙනි එකේ තමයි හිටියේ. දැන් ඒකෙන් ආයෙ උඩට යන්න තවත් එකක් තියෙනවා. දැන් ඒකෙනුත් උඩට තමයි දැන් ඔය යන්නේ. අර බලන්නකො රට ඉඳි ගස් වගේ හදලා තියෙන්නේ. ඔක්කොම මේ මල් පුරවලා තමයි. අර ඒවා මල් පුරවලා හම්බන්නකො මාලිගාව දැන් රතු පාටයි. මේ මාලිගාවේ උඩට පේන විදිය මාලිගාවත් එක්ක මොකද පේනවද රතන අලියෙක් ඉන්නවා. ඒ අලියව හදලා තියෙන්නේ මල් වලින්ම තමයි. මල් කියන්නේ ගස් වගේ පුරවලා නේ මන්දයි කොහොම හදලාද මන්ද. මේ මල් ගස් තියෙනවා. ආයේ එහා පැත්තට ගියාම එහා පැත්තෙන් පේන්නේ අපේ අයියා ඉතින් අයිස්ක්‍රීම් එකකුත් කන්න උමනා වෙලා තියෙනවා. ඉතින් අයිස්ක්‍රීම් කමු ගන්න. අර තියෙන ෆ්ලයිට් එක ඔයාලට පේනවද? එච්චර හරියට පේන්නේ නැහැ. මොකද ලයිට් එක්ක පැහැදිලි නෑ. ඒකට දැන් අපි බලනකොට අපිට ඒක ඒ විදිහට ලස්සනට පේනවා. අනිත් එක මේ මම කැමරාවත් ස්පීඩ් අරගෙන යනවා. ඒකින්ද ඔයාලට වැඩි පේන්නේ නැතුව ඉතින් මට ඒ වෙලේ ඒක ගන්න. ඉතින් ඊයේ හදිස්සිය අපේ අයියා අයිස්ක්‍රීම් එකකුත් අරගෙන ඇවිල්ලා. අයිස්ක්‍රීම් එක නම් රසම රසයි. ඒවට මම වැඩි කෑවේ නෑ. අපේ ඒක කෑවා. එකක් තමයි අරන් ඇවිල්ලා තිබ්බේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්න. ගොඩක් ලස්සනයි. ඈතට පේනවා හරිම ලස්සනට. හැමදේම උඩින් බලනකොට පේනවා. ඒතරම්ම අර කුඩ වලින් තමයි අර ඒක හදලා තියෙන්නේ. ඒක ඇතුළට ගියාම කුඩ තියෙනවා. මම පස්සේ පෙන්නන්නම්. පල්ලෙහාට ගියාම
අර ඈතින් පේන අන්න ඒක තමයි කුඩ. අපි පල්ලෙහාට දැන් ගියා. ඒ කුඩ වලින් තමයි අර එකක් තිබ්බරවුමක් ඒක ඔක්කොම කවර් කරලා තියෙන කුඩ වලින්. පාට කුඩ තියෙන. සුදු පාට, රතු පාට, කොළ පාට ඒක ඩෙකරේෂන් කරලා තියෙන ඒ කුඩ වගේ එකකින් තමයි. කුඩ තමයි ඒක. හරිම ලස්සනයි. ඉතින් මේ හරියේ මම කියනවා ඔයාලට තේ බොන්න ඕන නම් කොෆි බොන්න ඕන නම් හැම දෙයක්ම පොඩි රෙස්ටුරන්ට් තියෙනවා. මෙතන මම ආසම තැනක්. හරිම ලස්සනයි. අර ඒකේ වතුර වැටෙනවා. හරිම අර බලන්න කට්ටිය ඉඳගෙන ඉන්නවා. ඒ වගේ ඔයාලටත් ගිහිල්ලා ඉඳගෙන ඉන්න පුළුවන්. ඉතින් ඔයාලත් කපල් එකක් නම් ඒක ලස්සන ඉඳගෙන ඉන්න පුළුවන් ගිහිල්ලා නිවිහැනෙන්නේ. ඉතින් අපි දෙන්න බැලුවා දැන් ඉවරයි. ගොඩාක් ඇවිද්දා දැන් නම් කකුල් දෙකත් රිදෙනවා. දැන් අපි ඉතින් යන්න කියලා තමයි හදන්නේ. ඉතින් අපි දැන් යන්න තමයි හදන්නේ. දැන් අපිත් එක්ක ආව නංගි මල්ලි කොහේ ඉන්නවද දන්නේ. අපිට හොයාගන්න විදියක් නෑ. දැන් අපි ගිහිල්ලා කන්න ඕන. කොත්තු අරගෙන ආවා කන්න. දැන් ඉතින් අපි යන අතරේ අන්න බලන්නකො අස්සය. ඔය දෙක අස්සය. මේ එතනින් තමයි අපි අතුල් වෙන්නේ පිට වෙන්නේ. එතනින් තමයි අපි කියනවා. නැත්නම් අතුල් වෙන්න පිට වෙන්න තැන් දෙක තුනක් තියෙනවා. ඉතින් ওই වගේ තමයි අපි ගියපු ගමන. දැන් ඉතින් අපි කන්න හදන්නේ කොත්තු. ඉතින් කොත්තු නම් හරිම රසට තිබ්බා. නංගි මල්ලිත් ආවා. දැන් අපි කොත්තු කාලා එහෙම තමයි යන්න හදන්නේ. අපේ අයියා තමයි ඉතින් කොත්. ඉතින් අපි දැන් යනවා. ඉතින් ඔයාලට සුබ ගමන් සතුටින් ඉන්න. ආයෙත් වීඩියෝ එකක් එක්ක ජෙරි යනිරෝ ආයෙත් එන්න ඔයාලත් එක්ක එකතු වෙන්න.